කෙනෙක් ඔබව සොයාගෙන ඇවිත් මට ප්‍රශ්නයක් තියෙනවා. මට ඔයත් එක්ක ඒ ගැන කතා කරන්න පුළුවන්ද කියලා අහලා ඇති. ඔබත් ප්‍රශ්නයකින් අවස්ථාවක හෝ නැතිනම් අහුම්කම් දෙන්න අකමැති නිසා හෝ බැහැ කියලා මග හැරලා ඇති. ඔබ හිතන්නේ අපි ලෙඩ වුණාම මේ ලෙඩේ සුව වෙයි කියලා හිතන විශ්වාසවන්ත වෛද්‍යවරයෙක් ළඟට නේද අපි යන්නේ. අන්න ඒ වගේ ඒ කෙනාට ඔබ පිළිබඳව විශ්වාසයක් ඇති වුණ නිසා තමයි ඔබවම සොයාගෙන ආවේ. එවැනි කෙනෙක් ඔබටත් මුණ ගැසුනොත් මග හරින්න එපා. සමහර විට ඒ කෙනා අය කවදාවත් මුණ නොගැසෙන්න පුළුවන්. ඒ වගේම ඒ කෙනා ඔබට ඔහුගේ ප්‍රශ්නය කියන විට ආරම්භය මෙන්ම අවසානය තෙක් අවධානයෙන් අසා සිටින බව නිතර පෙන්වන්න. ඒ අතරතුර ඔහු නිතර කියාවි ජීවිතය එපා වෙලා මම මැරෙනවා මම කොහේ හරි යනවා වැනි ඍණාත්මක අදහස් නිතර කියයි. ඔබ ඔහු තුළ ධනාත්මක සිතුවිලි ඇති කර යුතුයි. ඔයා හරි හොඳ කෙනෙක්. ඔයා හරි දක්ෂයි. ඔයාට හොඳ ගමනක් යන්න පුළුවන්. වැනි සිතුවිලි නිතර ඔහු තුළ ඇති කරවන්න. ඔබ කෙනෙක්ට වචනකින් හරි සතුටින් ඉන්න ජීවිතයක් දුන්න කියලා කියන්නේ ඔබට සතුටින් නිදහසේ හුස්ම ටික හරි ගන්න පුළුවන්. සුබ දවසක්. මම අනු.